ජිම්නාස්ටික් පුහුණුකරුවෙකුගෙන් ළමුන්ට සිදුවන පීඩාවන් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කිරීම සඳහා ජනසෙති පෙරමුණේ නායක පූජ්‍ය බත්තර මුල්ලේ සියරත්න හිමියන් අද ක්‍රීඩා අමාත්‍යාංශයට වැඩම කළ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ටද අමාත්‍යාංශ නිලධාරියෙකු මෙලෙසින් බාධා කළා. අපි ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා භූමියටත් යනවා. හරි අපි පාර්ලිමේන්තු භූමියටත් යනවා. හරි නෑ අපි එහෙම කවුරුත් අපෙන් මේ අහන්නේ. දැන් හාමුදුරුවෝ එනවයි කිව්වේ මේ ළමයි කට්ටියක් එනවයි කිව්වා හාමුදුරුවෝ දැන් තනියමනේ මේ ඇවිල්ලා. දරුවෝ ටික මෙතන පන්නලා කොහෙද අර මේ මාළදිවේ එනවා ජනාධිපතිවරයෙක් ඇවිල්ලා තියෙනවා ලංකාවට. මේ මාළදිවේනේ ජනාධිපතිවරයාට වඩා අපේ දරුවෝ ටික වටින්නේ නැහැ. මාළදිවේනේ කියන්නේ මොකක්ද? අපේ රටේ දූපත. මම වගේ ජනාධිපතිවරයා ගහලා හරි මාළදිවේනේ අපිට ගන්න මිසක් මේ මාළදිවේනේ මේක ගෙනල්ලා විදේශ ආයෝජන මොන ආයෝජන කරන්නේ? අපි තමයි උන්ට ආයෝජනය කරන්න ඕනේ. අද මම ආවේ ජිම්නාස්ටික් දරුවන්ට වෙලා තියෙන අසාධාරණ සම්බන්ධ පුහුණුකරු සම්බන්ධව මම ලිපියක් බාර දීලා මේගොල්ලන්ගේ ප්‍රශ්නේ හරියාකාරව විසඳන්න කියලා. නමුත් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා හැංගුණා. කොන්ද පණ නැති ලේකම්වරයා කො මේ මම මේ දරුවන්ගේ ප්‍රශ්නයක් කතා කරන්න ආවේ. ලිඛිත ලිපියක් බාර දෙන්න. උගේ මංස කණ්ඩ ඉල්ලන්න දාවේ. ආධාර ඉල්ලන්න දාවේ. නෑ රටේ ඉන සියලු දරුවෝ වෙනුවෙන් ලිපියක් බාරලා දරුවන්ගේ ක්‍රීඩාව සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කළා. දරුවන්ට සහන සාත්සන්න කියලා මං ආවේ. දැන් ඊළඟ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාවට පත් කරපු සභාපතිවරයා මොකද? අර ඉරාන් මඩු බඩු ටික. නමුත් මතක තියාගන්න මෙරටේ ක්‍රීඩාව විනාශ කරන්න දෙන්නෙත් නෑ. ක්‍රීඩාව ළඟ අපි ඉන්නවා. ඔය කාගේ බලයේද? ජනතාවගේ බලය දුන්නේ ටික කාලයක් මතක තියාගන්නලා. ඊළඟ එනවා අපිට ඡන්දේ හොඳේ.